ඔයාලට මං අද කියා දෙන්න යන්නේ කොහොමද මොළ ඉඳන් ඕපන් කෝඩ් එක වගේ කම්පියුටර් එක ඇතුළට දාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගටම බලන්න අමතක කරන්න එපා. මුලින්ම මාව ෆලෝ කරන්න. මේ වගේ සුපිරි වීඩියෝස් ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන් ඒවි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම පටන් ගන්න යන්නේ Node.js install කරලා. Node.js කියන්නේ මොකක්ද කියලා දන්නවද? අහලවත් නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මොකද ගොඩක් අඩුපාඩු තියෙන තැන් හැමෝගෙම තියෙනවා. මගෙත් එහෙමයි, ඔයාලගෙත් එහෙමයි. අපි හැමෝම එකතු වෙලා අනිවාර්යෙන් මේ අඩුපාඩු ටික අයින් කරගමු. අඩුපාඩු කිව්වහම ගොඩක් වෙලාවට අපි දන්නේ නැති වචන ගොඩක් තියෙනවා. ඒ දන්නේ නැති වචන අපි අනිවාර්යෙන් හැමෝම එකතු වෙලා ඉගෙන ගමු. ලංකාවේ මිනිස්සුන්ට සමහර දේවල් තියෙනවා අවුරුදු ගණන්, මාස ගණන් ඉගෙනගෙනත් ඕගොල්ලන්ට සමහරලාට ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා නම් මේ වීඩියෝ සීරීස් එක බලුවොත් ඔයාලට ඒ ප්‍රතිඵලය ගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. හරි ළමයි. ඉතින් මුලින්ම අපි කරන්නේ මෙන්න මේ Google Chrome එක හරි මොකක් හරි ඔයාගාව තියෙන browser එකක් open කරගන්න එක. ඊට පස්සේ අපි google.com එකට යන්න. ඉතින් හැමෝම google.com එකට යන්න ඕනේ කියලා කතාවක් නැහැ. හැබැයි ඔයාලා දන්නා සමහර කට්ටියගේ search engine එක default එන search engine එක google.com නෙමෙයි. ඉතින් ඒක හින්දායි මම මෙන්න මේ URL bar එක. මොකද ළමයි මේකට කියන්නේ URL bar. මේ URL bar එක අපි google.com කියලා ගහලා enter කරලා පස්සේ අපි ඔය Google එකට යනවා. හරි. දැන් ළමයි අපි මෙතනට ගිහිල්ලා open code කියලා ගහමු. open code. හරි. ළමයි open code කියලා ගහුවට පස්සේ ඔයාලා වෙන පළවෙනි link එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් opencode.ai කියන link එකට තමයි එතකොට යන්නේ. හරි. මෙන්න මෙතනදී මෙතන download කියලා button එකක් තියෙනවා. හරිම ලේසි. ඒ download කියන button එක click කරලා ඔයාලට download කරගන්නත් පුළුවන් කියලා කියනවා. හරි. චුට්ටක් ඉවසන්න වෙනවා. ඔයාගේ internet connection එක මත තමයි මේ websites වලට ගිහිල්ලා ඔයාගේ ඒ යන pages වලට එහාට මෙහාට යන කියන speed එක වෙනස් වෙන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද මේක අපේ computer එකට install කරගන්නේ කියලා. හරි. පොඩ්ඩක් ඉන්නකෝ. ළමයි ඔයාලට පේනවද මෙන්න මෙතන npm bun brew paru කියලා දේවල් ටිකක් තියෙනවා. හරි. මේ site එකට ආපු ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන home page එකේම තියෙනවා curl npm bun brew කියලා දේවල් ටිකක්. හරි. ඉතින් මේකේ npm click කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් npm space එකක් i space එකක් මෙන්න මේ විදිහට ඔයාලට type කරන්න තියෙනවා. මෙහෙම type කරන්න පුළුවන්ද? කොහෙද type කරන්නේ නේද? හරි. ළමයි මුලින්ම Windows එක ඔබලා cmd කියලා අරද ඔයාලට search කරලා command prompt එක ගන්න පුළුවන්. command prompt එක අරගෙන මෙන්න මෙතන තමයි අන්න අර දේ type කරන්න තියෙන්නේ. කොහොමද type කරන්නේ? npm space එකක් i space එකක් dash g space එකක් open code ai open code dash ai. මෙහෙම කියලා ගහලා enter කරාට පස්සේ ළමයි පොඩි ප්‍රශ්නයක් ආවා. පොරහක් නේද? npm is not recognized as an internal blah 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 කියලා error එකක් එනවා. හරි. කොහොමද අපි මේ error එක මේවා කරගන්නේ? මුලින්ම ඔන්න කිව්වා මෙන්න මේ open කරගත්ත command prompt එක close කරන්න. දැන් ළමයෝ ඔයාලට තියෙන්නේ Google එකට යන්න. Google එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් Node.js download කියලා type කරන්න. Node.js download කියලා type කරලා මෙන්න මේකේ එන පළවෙනි link එක උඩ click කරලා ඔයාලට පුළුවන් Node.js අලුත්ම version එක download කරගන්න. හරි. අලුත්ම version එක ඔයාලට බලා ගන්න පුළුවන් 24.18.0 තමයි අලුත්ම version එක විදියට තියෙන්නේ. දැන් මෙන්න මෙතන Windows installer. අපි Windows ඉඳලා Windows installer.msi කියන file එක තමයි අපි download කරගන්නේ. දැන් ඉතින් චුට්ටක් download වෙනකන් ඉන්න එපා ඉතින්. හරි. ඉන්න මතුව බෑ. ඉතින් මෙන්න මෙතන megabyte 31.4ක් තමයි තියෙන්නේ. මගේ අනාගතේ පොඩ්ඩක් ඇද හින්දා මම චුට්ටක් ඉතින් ඉවසගෙන ඉන්නවා. හරි. ඒ අතරතුර ඔයා මතක තියාගන්න ඔයාලට download කරගන්නත් පුළුවන් open code එක මේ අදාළ page එකට ගිහිල්ලා හරිද මේකේ තියෙනවා download for Windows කියලා. හරි. ඉතින් ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් Mac OS ඊට පස්සේ Linux වලටත් හරිද ඒ වගේම VS Code කියලා දෙයක් තියෙනවා. හරි. ඉතින් දන්න හැමෝටම නෙමෙයි උගන්වන්නේ. නොදන්න කට්ටියක් ඉන්නෝනේ. ඒකයි කිව්වේ VS Code දෙයක් කියලා දෙයක් තියෙනවා කියලා. හරි. අන්න එහෙම දේවල්ටත් ඔයාලට මේක extension එකක් විදිහට install කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි GitHub එකත් එක්ක integrate කරගන්නත් හැකියාවක් තියෙනවා. හරි. Okay. දැන් මොනවාද මේ කතන්දර කියලා අපි ඉස්සරහට ඉගෙන ගමු චුට්ට. හරි. දැන් චුට්ටක් ඉන්න වෙනවා ළමයි මේක download වෙනකම්. ඔයාලට මේ වගේ තව වීඩියෝ බලන්න ඕන නම් මාව follow කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාට හිතන දේ comment එකේ අනිවාර්යෙන් share කරන්න. හරි. ඒ වගේම යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. අපි යමු ආයි වීඩියෝ එකට. ඉතින් ඔන්න මගේ දැන් download වෙලා ඉවරයි Node.js version එක. හරි. දැන් අපි click කරලා next button එක ඔබාගෙන ගිහිල්ලා ඒක install කරගමු. I accept next ඊට පස්සේ ඔයාලට අන්න location එක තෝරන්න දෙයක් නැහැ. ඉතින් ඔටෝ තේරෙනවා. next ඊට පස්සේ I next ඊට පස්සේ ඔයගලන්ට automatically install necessary tools කියන එක දෙන්න පුළුවන්. හරිද? නැත්නම් දැනට අයින් කරන්න පුළුවන්. බත් මම ඒක click කරලා ඊට පස්සේ ආයෙ next button එක ඔබලා install button එක click කරලා ඊට පස්සේ මෙන්න මේ yes කියන එක හරි yes කියලා දෙන්න තැනක් ඒවි. අන්න ඒකේ yes කියන එක click කරන්නයි තියෙන්නේ. හරි. හරිම සරලයි නේද? අන්න ඒකයි. දැන් තියෙන්නේ මෙන්න මේකේ finish button එක ඔබලා හරිද? මෙන්න මේකේ ඉතුරු ටික වෙන්න ඔයාලට එක button එකක් නැත්නම් එක key එකක් click කරන එක විතරයි. හරි. එතකොට එයා ඉතුරු ටික කරගෙන යාවි. දැන් හැබැයි අපි ඒ වෙනකන් ඉන්නේ නැහැ. හරි. අපි මේක පොඩ්ඩක් yes කරලා මෙයාට ඉතුරු ටික කරගෙන යන්න දීලා හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ ඉතුරු ටික අතල් එකේ කරගෙන යන්න. හරි. ඕකේ. දැන් මම මේක මේව කරනවා. අයියේ මොකක්ද උනේ? හරි. ඉතින් මේ දේවල් ටික මේ විදියට යති. අපි දැන් මොකද කරන්න ළමයි? මෙන්න මේ Windows එක ඔබලා cmd කියලා type කරලා command prompt එකට ගිහිල්ලා මෙන්න මෙතන npm space එකක් install
install ගන්න ඕන npm-i-g ඊට පස්සේ මේක type කරන්න ඕන දේ අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ගන්න මොකද ගන්න open code -ai එන්න කරලා පස්සේ ඕගොල්ලන්ට මං කිව්වා වගේ කලින් command prompt එකක් close කරලා තියෙනවා තිබිය යුතුයි කලින් හරිද නැත්නම් එහෙම ඔයාලට කලින් error එකක් වෙන්න පුළුවන් හරි දැන් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් එයා මොනවද download කරගන්නවා කියලා කියන්න හේතුව හරිද තව චුට්ටකින් තමයි download පටන් ගන්න ඔක නිකන් ඉරක් කරගෙන වගේ පෙනේවි හරි loading හරි දැන් ඔයාලට තව චුට්ටකින් බලා ගන්න පුළුවන් ඒවි මෙන්න මෙහෙම completed කියලා වැටේවි එකපාරටම එකපාරම වැටෙන්නේ නැහැ චුට්ටු වෙලාවක් යනවා අපි ඉතින් ඒ time එකත් පොඩ්ඩක් දෙමු බලන් ඉමු මොකද වෙන්නේ කියලා හරි ඉතින් ඔයාලට ඔන්න ඔය විදිහට අවසානයේදී added tree packages in blah 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 මේ විදිහට mean කියලා එවි හරි ඒ වගේම තමයි මෙතන warnings වගේක් notices වගේක් කියලා තිනවා හිතන්න යන්න එපා දැන්ට ඔයාලට තියෙන්නේ මම මේ කරන දේ ඔයාලට කරගෙන යන්න විතරයි ළමයි දැන් මේක close කරනවා close කරලා අපි මේ browser එකත් අපි close කරමු දැන් අපි මොකද කරන්නේ මෙන්න මේ browser එකේ right click කරලා new ගිහිල්ලා folder එකක් හදනවා ඒ හදන folder එක අපි KDJ විදිහට මම දෙන්න හරි ඉතින් හදන්න යන website එකක් කිව්ව පිළිගන්නවද නෑ පිළිගන්නේ නෑ අපි මෙන්න මෙතන KDJ කියන folder එක open කරගෙන මෙන්න මේ තියෙන තීරුවේ පොඩ්ඩක් KDJ කියන එකට දකුණු පැත්තට වෙන්න click කරලා TMD කියලා type කරලා enter කරනවා enter කරාට පස්සේ දැන් මෙන්න මෙතනට ගිහිල්ලා අපි open code කියලා type කරනවා simple වලින් type කරනවා හරිද simple මනුස්සයෙක් වෙන්න open code කියලා type කරලා enter කරාට පස්සේ මොකද වෙන්නේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් open code එක open වෙන හැටි හරි open code එක open වුණාට පස්සේ මම මෙයාට කියනවා මචං website එකක් හදපන් HTML CSS JS Tailwind විතරක් use කරලා tourism වලට ගැලපෙන පිස්සු හැදෙන ලස්සන modern website එකක් වෙන්න ඕනේ මචං කියලා මම මේ විදිහට කියලා type කරනවානේ මේ enter කරනවා enter කරාට පස්සේ මොකද වෙන්නේ දැන් ඉතින් ඔයාලට බලාගෙන සිටින්න විතරයි තියෙන්නේ අපි ලොග්ුනෙත් නෑ මුකුත් නෑ එහෙම පුළුවන්ද කියලා ඔයාලා නිකන් හිතනවා නම් ඔව් සමහරලාට පුළුවන් ඇති ඇත්තටම එහෙම පුළුවන් බෑ නේද අපි බලන් ඉමු බැරිත් නෑ පුළුවනුත් නෑ මං හිතන්නේ පුළුවන් හරි බලන්න ඔයාට කිසිම විදියකින් log වෙන්නවත් නැතුව හරිද මෙන්න මෙයා වැඩ පටන් අරගෙන ශ්‍රී ලංකන් ටූරිසම් කියලා ෆෝල්ඩර් එකක් ඇදුවේ මන් නම් නෙමෙයි හරිද දැන් මම මේ mouse එක එහාට මෙහාට කර ඉද්දි මෙයා තාම පොඩ්ඩකින් එක පාටම index.html ෆයිල් එකක් හදාවි හරි මොකද්ද වෙන්නේ කියලා ඔයාම බලාගෙන ඉන්නකෝ මම මේක චුට්ටක් පොඩි කරන්නම් අවට ID එකක් ගන්න හරි දැන් එයා ලියන ගමන්ලු ඉන්නේ එයා කියන විදිහට එයා දැන් index.html ෆයිල් එක ලියනවලු for the full tourism website මේක one page website එකක් වේවි ඊට පස්සේ styles.css කියන custom styles ටික ඒ වගේම create script.js ඒ කියන්නේ script.js කියන ෆයිල් එකක් හදනවා කියලා එයා කියනවා ඉතින් අපි බලාගෙන සිටිමු මොකද වෙන්නේ කියලා තාම නම් මුකුත් හදුවේ නැහැ හරි ඉතින් ඔන්න පළවෙනි ෆයිල් එක එයා හදලා ඉවරයි lines 817ක ෆයිල් එකක් තාම ඉවරද නැහැ එයාට තියෙනවා CSS ෆයිල් එකයි ඊට පස්සේ JS ෆයිල් එක හදන්න ඉතින් දැන් ඔයා මේවා ගැන දන්නේ නැති කෙනෙක් නම් අද ඉඳන් ඔයා දැනගන්න ඕන දේවල් තුන තමයි HTML CSS JS කියන තුනම හරිද මොකද මතක තියාගත යුතු දෙයක් තමයි අපි දේවල් දන්නේ නැහැ අපි උදාහරණයක් විදිහට මේ ලෝකයට ආවේ දේවල් දැනගෙන නෙමෙයි කවුරුත් අපි දේවල් කරන් යන්න ඕනේ අපි එක්ස්පීරියන්ස් කරන්න ඕනේ දේවල් ගැන හරියට දැනගන්න ඉතින් අමතක කරන්න එපා හරි මතක තියාගත යුතුම දේ තමයි ඔයා නොදන්න දෙයක් ඔයාට ඉගෙන ගන්න ටික කාලයක් යාවි සාමාන්‍ය පන්තිට වඩා හැබැයි ඔයා ඒ දේ ඉගෙන ගත්තොත් ඔයාට එතනින් එහාට ඒ දේ කරන්න ලොකු කාලයක් ඔයාට යන්නේ නැති වේවි ඒක අමතක කරන්න එපා ඉතින් අපි බලමු මේ ඊළඟ ෆයිල් එක හදුවාට පස්සේ කොහොමද මේක රන් කරවන්න කියන එක ඉතින් සමහරවිට ඔයාලගේ JS ෆයිල් එකක් මේ විදිහට එන්නේ නැති වේවි නැත්නම් ඒගොල්ලෝ දැන් මේ තියෙන flow එකම මේ විදිහට දෙන්නේ නැති වෙයි මොකද ඔයාට සමහරට එකම ෆයිල් එක ඇතුලේ හැමදේම ලියලා ගන්න පුළුවන් එතකොට එකම එක ෆයිල් එකයි තියෙන්නේ ඉතින් හැබැයි ඔය ෆයිල් එක ආවත් ඔයා ක්ලික් කරන්න ඕනේ මෙන්න මේ index.html නැත්නම් පළවෙනි ෆයිල් එක විදිහට එන index කියන නමින් එන මෙන්න මේ HTML ෆයිල් එක දැන් ඔන්න අපිට ඩබල් ක්ලික් කරලා view කරන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ අපිට හදා දුන්න AI හදා දුන්න සුපිරිම site එක සුපිරිද නැද්ද කියලා decide කරන්න එක තියෙන්නේ ඔයාලගේ අතේ හරි හැබැයි ඔයාලට පේනවා ඇති මෙන්න මේ open code එකෙන් හැබැයි big pickle කියන model එකෙන් අපිට හදලා දුන්න සුපිරිම site එක තමයි මේ තියෙන්නේ ඉතින් මේක one page website එකක් කවුරු හරි ඇහුවොත් එහෙම කොහොමද site එකක් වෙන්නේ එක පිටුවක් තිබිලා පුළුවන් ඒකට අපි කියනවා single page website එහෙම නැත්නම් one page website කියලා එහෙනම් හැමෝටම thank you very much මම හිතනවා ඔයාලා අද ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මොකද මේ බේසික් එකේ ඉඳන් ඉන්ස්ටෝල් කරන තැන ඉඳන් ඔයගොල්ලන්ට කියා දෙන්න පුළුවන් උනේ මගේ කම්පියුටර් අතරම ෆෝමැට් කරන්න. ඉතින් එතනින් මට හිතුණා ඔයගොල්ලන්ට Node.js open code මේ වගේ දේවල් මුල ඉඳන් කොහොමද කරගන්න කියලා. හරිද? පොඩක් කියා දුන්නොත් හොඳයි කියලා. මොකද ගොඩක් කට්ටිය නැති දේ තමයි ෆන්ඩමන්ට්. ඉතින් කොහොමද මේ දේ ඉන්ස්ටෝල් වෙන්නවත් කියලා දන්නේ නැතුව සමහර වෙලාවට හරිද හිතා ගන්න බැරි විදිය අමාරු තැන් වලට ඒගොල්ලෝ වැටලා තියෙනවා මම මගේ S දෙකින් දැකලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට මම AI වලින් විනාඩි 5න් වෙබ්සයිට් හදමු කියලා උගන්වද්දි ඒ කාලේ ඇති වෙනකන් ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ස්ලා බැනලා තියෙනවා. හැබැයි ඒ කරේ ඔයගොල්ලන්ට විනාඩි 10කින් කන්ටෙන්ට් එකක් කිරීම උදෙසා පමණයි. හැබැයි දන්නේ නැතුවනේ මේ ෆන්ඩමෙන්ටල්ස් වල ප්‍රශ්න තියෙනවා කියන එක. හැබැයි හැමදාම කවර් කරන්න ගියා නම් හරිද? ඔයගොල්ලෝ ඒ වීඩියෝස් කවදාවත් බලන්නේ නැහැ. මම කියන්නේ ඇත්තද පුරුදු කියලා ඔයගොල්ලෝම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒක හින්දා දැන් ඔයගොල්ලන්ට පුළුවන් මගේ ෆන්ඩමෙන්ටල්ස් එහෙමත් කවර් කරන් යන තුප්පිනම වීඩියෝ සීරීස් එකත් එක්ක TikTok එකෙන් හරි Facebook එකෙන් හරි join වෙන්න. එහෙනම් good luck. Bye.